දැන් ඔහොමද වක්කීම් බාරගන්නේ? ඔහොමද වග වෙන්නේ? දැන් ඔයාට මේ වෙනුවෙන් තියෙන විකල්ප මොනවද? ඔයා මේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? දැන් ඊ සිදුවීම අපි දැක්කා ඇමතිවරයා පැත්තකවත් නැහැ. පොලිස්පතිතුමා පැත්තකවත් නැහැ. ඔහොමද ඔයගොල්ලෝ මේකට මැදිහත් වෙන්නේ? අර නම කැත වෙච්ච නම ෆේක් බලකාය හරහා රැකගන්න උත්සාහ කරනවා. අපි කියන්නේ මේ වගේ දේවල් වලින් මේ බිමේ යථාර්ථය වහන්න බෑ. බිමේ මිනිස්සුන්ට දැනෙන දේ වහන්න බෑ. බිමේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, කන්නේ බොන්නේ අමාරුවෙන්, යන්නේ අමාරුවෙන්, තෙල් ගහගන්නේ අමාරුවෙන්. එහෙම තැනකදී මේ වගේ මර්සිදාලිවර වෙලා මිනිස්සුන්ගේ හැබෑ පීඩනය හැමදාම යට කරන් ඉන්න බෑ. අනේ සෝරි. අපිට තප්සඩ්. අපිට දුකයි. දැන් මෙහෙමද වග වෙන්නේ? වගකීම වගවීම ගැන නැවත නැවතත් කතා කරලා බලයට ආව මේ මිනිස්සු, මූලික අයිතිවාසිකම් ගැන කතා කරලා බලයට ආව මේ මිනිස්සු ඩොලර් ලක්ෂ 25ක් නැති වුණෙන් පස්සේ, කියන්නේ මේ රුපියල් ලක්ෂ 8000කට එහා මුදලක් නැති වුණෙන් පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අනේ සෝරි. කියන අර කැරට් තලයක් ඉස්සරහට දාලා අර බූරුව ඉස්සරහට දක්කන් යනවා වගේ අවුරුදු දෙකකින් ඩෙන්ගු වසංගතේ නතර කරනවා. මේ ලක්ෂයක් විතර මිනිස්සු මේ අසනීප වෙලා ඉඳෙද්දි මේව සම්බන්ධයෙන් කතා කරනවා අයිතියක්වත් නැහැ. ඔයා රාජ්‍ය බලයේ ප්‍රධාන දේශපාලනේ ප්‍රධාන ධාරාවේ දේශපාලනේ රාජ්‍ය බලය අරගත්තේ මිනිස්සුන්ගේ දේවල් ඉෂ්ට කරන්න මිසක්, මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න මිසක මේ රටේ මේ තියෙන විහාරවල දේවල් වල තියෙන ඉඩම් වලට කිලින්න නෙමෙයි. මේ සංස්කෘතිය ඔයා හදපු එකක් නෙමෙයි. මේ ඉඩම් ඔයා දුන්න දේවල් නෙමෙයි. මේවාට කතා කරන්න අයිතියක්වත් නැහැ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ගෙනපු සංශෝධනය. දැන් අපි දන්නවා මේ ආණ්ඩුව බලයටපත් උනේ වේදිකාවල දූෂණ සම්බන්ධයෙන්, වංචා සම්බන්ධයෙන් මයික් පළලා. මේගොල්ලෝ කට්ටියගේ වත්කම් එළියට අරගෙන ඒ ප්‍රකාශ පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ඒවා වංචාවල් විදිහට බැර කරලා ඒවා අයුතු විදිහට උපයාගත්ත වත්කම් විදිහට අර්ථ දක්වලා ඒ මිනිස්සු සම්බන්ධයෙන් වෛරයක් වපුරලා වෛරයක් ඇති කරලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. හැබැයි දැන් මේ 2023 පනත ගේන්නේ හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ. එතකොට දූෂිතයි කියපු පිරිසකගෙන් තමයි මේ බලවත් පනත මේ රට ඉස්සරහට ගේන්නේ. ඒ පනත පාවිච්චි කරලා තමයි අර හිටපු කලින් හිටපු ආණ්ඩුවලට මිනිස්සුන්ගේ වත්කම් බැරකම් වල තොරතුරු හොයාගෙන ඒ මිනිස්සුන්ගේ ඒ වත්කම් බැරකම් සියල්ලම වංචාවලට බැරකලේ. දැන් මේ ආණ්ඩුවේ කට්ටියගේ වත්කම් බැරකම් මේ අදාළ පනත හරහා එළියට එනකොට මේගොල්ලෝ කිසිම ලැජ්ජාවක් නැතුව මේ පනත සංශෝධනය කරන්න උත්සාහ කරනවා. කොයි විදිහටද ඒගොල්ලන්ගේ වත්කම් බැරකම් සම්බන්ධ ප්‍රකාශ එළියට ගන්න බැරි වෙන්න. දැන් මේකට අරමුණ මොකද්ද? මේ ගෙනලා තියෙන කතාවේ මේ ගෙනලා තියෙන කතාවේ එළියට ගන්න බැරි කාරණා තමයි ප්‍රසිද්ධිය පළ කරන්න බෑ වත්කම් බැරකම් සම්බන්ධයෙන්. වත්කම් බැරකම් සම්බන්ධ ප්‍රකාශ මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ එළියට ගන්න බෑ. දැන් එතකොට ඇයි මේ දේවල් හංගන්න උත්සාහ කරන්නේ? දැන් මේ පනත හරහා මෙම සංශෝධනයක් ගේන්නේ අදාළ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රකාශය හංග ගන්න උවමනා නිසානේ. ඒ කියන්නේ වත්කම හංග ගන්න උවමනා නිසානේ. හංග ගන්න උත්සාහ කරන්නේ මොනවද? දැන් දේශපාලනඥයෙක් නම් මහ ජනතාවගෙන් හංග ගන්න උත්සාහ කරන්නේ තමන් අනීතිකව උපයගත්ත වත්කමක්. ඒ කියන්නේ අපිට පැහැදිලි මේ ආණ්ඩුවේ ඉන්න මේ පිරිස අනිවාර්යෙන් මේ හංග ගන්න උත්සාහ කරන්නේ තමන් අනීතිකව උපයගත්ත දෙයක්. අපි දන්නවා පහුගිය කාලේ මේ ලාල්කාන්ත වසන්ත සමරසිංහ වගේ කට්ටියගේ වත්කම් බැරකම් කෙනෙක්ට මන්දිර දෙකක් තියෙනවා. අපිට අහන්න හම්බුණා ඒ සමහර කට්ටිය කතා කරන වෙනවා මන්දිර වලට නමුත් දාලා තිබ්බ මර්සි මහල් වගේ ඒවා. එතකොට අපි දැක්කා වසන්ත සමරසිංහ වගේ අයට ක්‍රිප්ටෝ තියෙනවා. අපි දැක්කා කොටස් වෙළඳපොලේ කොටස් තියෙනවා. කවුන්සල සෑහෙන ලොකු මුදල් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ නිර්ධන පන්තියේ කට්ටිය කියලා මිනිස්සුන්ව රවට්ටලා ඡන්දය අරගෙන ඇවිල්ලා මේ වෙද්දි කරන්න උත්සාහ කරන්නේ මිනිස්සුන්ට කොලේ වහලි වෙරලා වංචා කරන්න, දූෂණය කරන්න. එතකොට මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ නියමයේ පරිදි. දැන් මේක මුට්ටිය දාලා බැලුවා මිනිස්සුන්ගෙන් ලොකු විරෝධයක් ආවා. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා වගේ සංවිධාන වලින් විශාල විරෝධයක් ආවා. ටක් ගාලා අකුල ගත්තා. අකුලගෙන තමන්ගේ අර Facebook වල ඉන්න අර ෆේක් ඩෝබි බලකාය හරහා ජනාධිපතිතුමාට කියනවා හරි දේ කරන ජනාධිපතිවරයෙක්. අර නම කැත වෙච්ච නම ෆේක් බලකාය හරහා රැකගන්න උත්සාහ කරනවා. අපි කියන්නේ මේ වගේ දේවල් වලින් මේ බිමේ යථාර්ථය වහන්න බෑ. බිමේ මිනිස්සුන්ට දැනෙන දේ වහන්න බෑ. බිමේ මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, කන්නේ බොන්නේ අමාරුවෙන්, යන්නේ අමාරුවෙන්, තෙල් ගහගන්නේ අමාරුවෙන්. එහෙම තැනකදී මේ වගේ මර්සිදාලිවර වෙලා මිනිස්සුන්ගේ හැබෑ පීඩනය හැමදාම යට කරන් ඉන්න බෑ කියන එක අපි ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. ඊළඟට මම මතක් කරන්න කැමති කාරණේ තමයි මේ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් කතාව. ඩොලර් මිලියන 2.5 කියන්නේ ඩොලර් ලක්ෂ 25ක්. ඩොලර් ලක්ෂ 25ක් තමයි හැකර් කෙනෙක්ගේ ගිණුමට බැර වෙලා තියෙන්නේ. ඩොලර් ලක්ෂ 25ක්. දැන් පහුගිය කාලේ අපිට මතකයි මේ එදා මෙදා තුර දකුණු ආසියාවේ බිහිවෙච්ච වේගවත් මිනිහා
යුපුන් නබේකෝන් තමන්ගේ අවුරුදු 4ක ක්‍රීඩා කාලේ කැපකිරීම වෙනුවෙන් තමන්ගේ තරුණ කාලෙම කැප කළා. දාඩිය මහන්සිය වගුරෝලා. ඒ කැපකිරීම කරලා දකුණු ආසියාවේ වේගවත්ම මිනිහා වෙච්ච යුපුන් නබේකෝන් තමන්ගේ අවුරුදු 4ක කැපකිරීම වෙනුවෙන් ඩොලර් ලක්ෂ 3ක් ඉල්ලනවා. ඩොලර් ලක්ෂ 3යි. මොකද කරේ මේ ආණ්ඩුවෙන් යුපුන් නබේකෝන් දේශද්‍රෝහියෙක් කළා තුච්ච විදියට චරිතය ඝාතනය කරනවා. තුච්ච විදියට තමන්ගේ මඩ බලකාය පාවිච්චි කරලා යුපුන් නබේකෝන්ගේ චරිතය ඝාතනය කරනවා. දේශද්‍රෝහියෙක් කරනවා. එයාගේ ජයග්‍රහණයන් සියල්ල පල්ලෙහාට දාලා කතා කරනවා. හැබැයි මේ ආණ්ඩුවේ නොසැලකිලිමත්කම නොහැකියාව නිසා ඩොලර් මිලියන 2.5ක්, ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 25ක් නැති වෙලා තියෙද්දි මේ ආණ්ඩුව තමන්ගේ ඇමතිවරු පාර්ලිමේන්තුවේදී කියනවා, බිමල් රත්නායක ඇමතුමා පාර්ලිමේන්තුවේදී කියනවා, අනේ සොරි අපිට තප්සඩ්, අපිට දුකයි. දැන් මෙහෙමද වග වෙන්නේ? වගවීම ගැන නැවත නැවතත් කතා කරලා බලයට ආව මේ මිනිස්සු, මූලික අයිතිවාසිකම් ගැන කතා කරලා බලයට ආව මේ මිනිස්සු ඩොලර් ලක්ෂ 25ක් නැති වුණෙන් පස්සේ, කියන්නේ මේ රුපියල් ලක්ෂ 8000කට එහා මුදලක් නැති වුණෙන් පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අනේ සොරි. යුපුන් නබේකෝන්ගේ ලක්ෂ 3ට තමන්ගේ මඩ බලකාය ධම්මලා කුණුහරුප කියවලා ඒ මනුස්සයාගේ චරිතය ඝාතනය කරපු මේ මිනිස්සු ඩොලර් ලක්ෂ 25ක් නැතිවීම සම්බන්ධයෙන් දරන මේ ඇටිටියුඩ් එක හරිම කැතයි. ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනි. දැන් අපි කතා කරන්න ඕනි ඊළඟ කාරණේ. දැන් මේ අපි දැක්කා පහුගිය දවසක මේ පාර්ලිමේන්තුවේ මරික්කාර් මන්ත්‍රීවරයා කතා කරනවා මේ ගල් අඟුරු පහුගිය කාලේ ගෙන ගල් අඟුරු නැව් 19ම බාලයිලු. දැන් මෙහෙමද රාජ්‍යකරණය කරන්නේ? ඕගොල්ලෝ රාජ්‍යකරණය කරනවා කිව්වේ මේකටද? ඉතින් පැහැදිලිව අපිට පේනවා ඕගොල්ලෝ විපක්ෂයේ ඉඳෙද්දී ඕගොල්ලන්ගේ තිබ්බ නොහැකියාව වැහුණා. මොකද ඕගොල්ලන්ට කඩාකප්පල්කාරී ක්‍රමවේදයක් කරහා විපක්ෂකරණය කරගන්න පුළුවන් වුණා. හැබැයි ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කවදාත් ඕගොල්ලන්ට දැනීමක් තිබ්බේ නැහැ. ඒ නොහැකියාව නොදැනුම තමයි මේ වගේ ක්‍රියාකාරකම් වලින් එළියට එන්නේ. දැන් නලින්ද ජයතිස්ස ඇමතිවරයා එයා කියනවා අවුරුදු 2ක් ඇතුළත ඩෙන්ගු අසංගතය ලංකාවෙන් තුරන් කරනවලු. හැබැයි මේ වෙද්දි ලක්ෂයකට කිට්ටු වෙන්න ලංකාවේ ඩෙන්ගු රෝගීන් ඉන්නවා. 60 ගාණක් මැරිලා තියෙනවා. නැවතත් උත්සාහ කරනවා අර මේ ලංකාවේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන අර කැරට් තලයක් ඉස්සරහට දාලා අර බූරුව ඉස්සරහට දක්කන් යනවා වගේ අවුරුදු 2කින් ඩෙන්ගු අසංගතය නතර කරනවා. මේ ලක්ෂයක් විතර මිනිස්සු මේ අසනීප වෙලා ඉඳෙද්දි. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? හරිනම් මේගොල්ලෝ රාජ්‍ය හරහා, රාජ්‍ය යාන්ත්‍රණය හරහා අර ඉන්දියාවේ තියෙන ඩෙන්ගු වලට අදාළ එන්නත ගේන්න ඕන ලංකාවට. හැබැයි ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ පුද්ගලික අංශයට බාර දීලා තිනවා ඩෙන්ගු වලට අදාළ එන්නත ගේන්න. දැන් පහුගිය කාලේ කොරෝනා කාලේ යම් ව්‍යාපාරිකයෝ තමන්ගේ මුදල් වියදම් කරලා පුද්ගලික අංශය හරහා මෙහෙට ඇන්ටිජන් ටෙස්ට් එකම ගෙනාවා. දැන් මේගොල්ලෝ විපක්ෂයෙන් දෙද්දි මොකද කරේ? ඒගොල්ලන්ව වංචාකාරයෝ කරා. ඒ ව්‍යාපාරිකයන්ව වංචාකාරයෝ කරා, දූෂිතයෝ කරා. හැබැයි මේගොල්ලෝ ආණ්ඩු බලය ගත්තෙන් පස්සේ ආණ්ඩුකරණය ඇතුලේ මේගොල්ලෝ සිද්ධ කරන්නේ මේ වගේ පුද්ගලික අංශය පාවිච්චි කරලා රාජ්‍යයේ තියෙන වක්කීම පැහැර හැරීම. මිනිස්සු බදු ගෙවන්නේ රාජ්‍යයට, මිනිස්සු බදු ගෙවන්නේ ආණ්ඩුවට. මිනිසුන්ගේ අන්තිම තඹ දොයිතියෝ වෙනකන් හූරගෙන කෑවා මේ ආණ්ඩුව. හැබැයි ඕගොල්ලන්ට බැරි වෙලා තියෙනවා ලංකාවේ මේ වෙද්දි ඩෙන්ගු රෝගීන් ලක්ෂයක් විතර වැඩි වෙලා ඉඳිද්දි ඕගොල්ලන්ට බැරි වෙලා තියෙනවා මැදිහත් වීම කරලා වෙලා පිටරටින් ඩෙන්ගු වෙන්නද ගේන්න. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ නොහැකියාව ගැන ඕගොල්ලෝ ලැජ්ජ වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ ප්‍රොපගන්ඩ් එක පැහැදිලි. ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ සංස්කෘතිය සහ ආගම සහ මේ රටේ අනන්‍යතාවයත් එක්ක බද්ධ වෙච්ච දේවල් විනාශ කරන්න මිසක මේ රට ගොඩනගන්න නෙමෙයි. ඒක හොඳින්ම ඔප්පු වෙන කාරණයක් තමයි පහුගිය දවසක පාර්ලිමේන්තුවේ හිනිදුම සුනිල් සෙනවි කියන ඇමතිවරයා දිත්වා සුලිකුණාටුවෙන් අවතන් වෙච්ච මිනිස්සුන්ට ඉඩම් ලබා දෙන්න විදියක් නැහැලු. මේ විහාරවල සහ දේවාලවල ඉඩම් ගොඩාක් තියෙනවලු. ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනෙලු. දැන් මේ නොකිය කියන්නේ මොකද්ද? මේට ගිහිල්ලා පහන්. ඕකනේ කියන්නේ. මං කියනවා ඇමතුමා මේව සම්බන්ධයෙන් කතා කරන්න අයිතියක්වත් නැහැ. ඔයා රාජ්‍ය බලයේ ප්‍රධාන දේශපාලනේ ප්‍රධාන ධාරාවේ දේශපාලනේ රාජ්‍ය බලය අරගත්තේ මිනිස්සුන්ගේ දේවල් ඉෂ්ට කරන්න මිසක්, මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න මිසක මේ රටේ මේ තියෙන විහාරවල දේවාලවල තියෙන ඉඩම් වලට කිලින්න නෙමෙයි. මේ සංස්කෘතිය ඔයා හදපු එකක් නෙමෙයි. මේ ඉඩම් ඔයා දුන්න දේවල් නෙමෙයි. මේවාට කතා කරන්න අයිතියක්වත් නැහැ. ඔයාට කරන්න තියෙන වැඩේ කරන්න. දිත්වා සුලිකුණාටුවෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට දෙයක් ලබා දෙනවා නම් ඒක දෙන්න. මේ වෙනකන් මේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන ආධාර ලබා නොදී, ලැබෙන්න ඕන ඉඩම ලබා නොදී, තහඩුවක් ආවත් ලක්ෂ 10ක් දෙනවා කියලා පච කියලා. මේ වෙනකොටත් මේ මිනිස්සු තාමත් කුඩාරම් වල ඉන්නවා. ඕගොල්ලෝ මොනවද කරන්නේ? ඕගොල්ලෝ උත්සාහ කරනවා ඒ හරහා ඕගොල්ලන්ගේ තියෙන අර සිංහල බෞද්ධ විරෝධී ප්‍රොපගන්ඩ් එක ක්‍රියාත්මක කරන්න. අපි මේ විදිහ බලන් ඉන්නේ. වගකීම වගේ දේවල් සම්බන්ධයෙන් ලොකුවට කතා කරා. මානව අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරා. හිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරා. බෝඩ් උස්සගෙන හිටියා. හැබැයි මේ වෙද්දී බන්ධනාගාර 4ක සිදුවීම් 4ක් වෙලා තියෙනවා.
සතියක් පාසා අලුතෙන් මොකක් කර සිදුවීමක් වෙනවා බන්ධනාගාරේ. සතියක් පාසා මිනිස්සු මැරෙනවා. අදාළ ඇමතිවරයා මොනවද මේ වෙනුවෙන් කරලා තියෙන්නේ? අදාළ ඇමතිවරයා මීට සති කීපයකට කලින් කිව්වා මම මේ සිදුවීමේ වක්කීම් බාර ගන්නවා. දැන් ඔහොමද වක්කීම් බාරගන්නේ? ඔහොමද වග වෙන්නේ? දැන් ඔයාට මේ වෙනුවෙන් තියෙන විකල්ප මොනවද? ඔයා මේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? දැන් ඊ සිදුවීම අපි දැක්කා ඇමතිවරයා පැත්තකවත් නැහැ. පොලිස්පතිතුමා පැත්තකවත් නැහැ. ඔහොමද ඔයගොල්ලෝ මේකට මෙදිහත් වෙන්නේ? ඉතින් මං කියනවා මේ ඔක්කොගෙම පෙන්නන්නේ වෙන මොකුත් නෙමේ. මේ ආණ්ඩුවේ නොහැකියාව. වැඩ කරන්න බැරිකම. මොකද කවදාවත් වැඩ කරලා නැහැ. වැඩ කඩාකප්පල් කරන එක විතරයි කරලා තියෙන්නේ. තමන්ගේ දේශපාලන ජීවිතය තුල. කවදාවත් ආණ්ඩුකරණයක් කළා නැහැ. කවදාවත් ආණ්ඩුකරණයකට ලෑස්ති වෙලා නැහැ. කවදාවත් ආණ්ඩුකරණයකට සූදානම් දේශපාලඥයෝ හදලා නැහැ තමන්ගේ පක්ෂය තුලේ. ඉතින් මං කියනවා ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න බැරි නම් මතක තියාගන්න ඔයගොල්ලන්ට මේ සෝෂල් මීඩියා හරහා බොරුව පුරලා ෆේක් ප්‍රොෆයිල් වලින් පච කියලා කුණුහරුප කියලා හැමදාමත් වෛරය සහ බොරුව උඩින් බලය රැකගෙන තියාගන්න බෑ. මිනිස්සුන්ගේ පීඩනය මිනිස්සුන්ට දැන්න දෙ. මේ වෙලාවේ මිනිස්සුනේ කන්ෆියුස් වෙලා. මේ වෙලාවේ මිනිස්සුනේ ව්‍යාකූලත්වයටපත් වෙලා. ඇයි ඒ මිනිස්සුන්ට සෝෂල් මීඩියා වලින් එකක් පේනවා. නමුත් යථාර්ථයේ ඒගොල්ලෝ ජීවත් වෙන ජීවිතය ඇතුලේ ඒගොල්ලන්ට තියෙන දුෂ්කරතාවත් එක්ක ඒගොල්ලෝ කල්පනා කරනවා සමහර විට මේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඒ හින්දා අනිත් එකාට කියන්නේ මං ජීවත් වෙන්නේ අමාරුයින් කියලා. මිනිස්සු ඉන්නේ වික්ෂිප්ත වෙලා. හැබැයි මේ වික්ෂිප්ත ස්වභාවයෙන් මිනිස්සු එළියට එන වෙලාවක් එනවා. මිනිස්සුන්ගේ පීඩනය පුපුරා යන වෙලාවක් එනවා. හොඳින් මතක තියාගන්න අන්නේ මොහොතේදී ඕගොල්ලෝ ඔය ඊටාම ආසාවෙන් පස්සෙන් පන්න යන බලය ඕගොල්ලන්ගෙන් ඈත් වෙනවා. බලය කියන්නේ සදාකාලිකව පවතින දෙයක් නෙමෙයි. බලය කියන්නේ සදාකාලිකව රැක ගන්න පුළුවන් භෞතික දෙයක් නෙමෙයි. බලය තියෙන්නේ බලයට සුදුසු මිනිස්සු ගාව මිසක බලය හඹා යන මිනිස්සු ගාව නෙමෙයි.